සීලම් දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේත් සද්ධර්ම පුණ්‍රික සූත්‍ර දේශනාව පිළිබඳව කරන විග්‍රහයක් අද දවසේ ඒ සඳහා මාතෘකාව විදිහට කල්පනා කරා ඇයි භික්ෂුන් වහන්සේලා සද්ධර්ම පුණ්‍රික සූත්‍ර දේශනාවට එරෙහි වෙන්නේ විරුද්ධ වෙන්නේ ඇයි පිළිගන්නේ නැත්තේ කියන කාරණාව. කලින් වීඩියෝ එකකින් ඉදිරිපත් කරා ඒකට එක හේතුවක් විදියට අද වර්තමානයේ භික්ෂුවගේ මූල ආරම්භය ගත්තාම අද දවස් දක්වා ඒ කාරණාව සිද්ධ වෙච්ච විදිය තමයි එදා බුදුන් කල ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වීම සිද්ධ වෙන්නේ ඒ බුදුවරයෙක්ගේ සාමාන්‍ය ජීවිතය. ඒ කියන්නේ ගිහි ජීවිතය තුළ ඒ කොයි විදිහටද සිද්ධ වුනේ කියන කාරණා. ඉතින් බුදුමග හරියාකාරව යනවා කියන්නේම බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච විදිහට ජීවත් වෙනවා කියන කාරණාව නම් බුදුන් ගිහි කාල විවාහ ජීවිතයක් ගෙවලා දරු සෙනෙහස පිය සෙනෙහස අතර යන්තර සම්බන්ධතාවයක් දැනිච්ච කෙනෙක් නිසා බුදුන්ට බොහොම උපමා වලින් පෙන්වන්න පුළුවන් දරුවෙක් පියෙකුට කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක සාමමත සමාජයට උපමා විදියට පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සද්ධර්ම පුණ්‍රික සූත්‍ර දේශනාව තුළ ඒ උපමාව පෙන්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ සද්ධර්ම පුණ්‍රික සූත්‍ර දේශනාව පිළිඅරගෙන විශ්වාස කරලා මේක ක්‍රියාත්මක කරන්න ඕන ත්‍රිනිකායික මහා සංඝරත්නයේ ඉන්න නායක හාමුදුරුවරු. ඉතින් ඒ නායක හාමුදුරුවරුන්ට තියෙන ප්‍රශ්නේ එතකොට තේරෙන්න ඕන මොකද්ද? ඒ අය පැවිදි වෙලා තියෙන්නේ කුඩා කාලේ. එතකොට ඒගොල්ලොන්ට පියසෙනෙහස දරුසෙනෙහස පිළිබඳ ඒගොල්ලොන්ට ප්‍රත්‍යක්ෂයෙන් කියන්න බෑ. එහෙමනම් ඔන්න ඔය කියන උපමාව වටහා ගන්න බැරි වීමත් එක්ක තමයි එතකොට විශේෂයෙන්ම නායක හාමුදුරුවන්ට අයතර මේක ලිමිලක කරන්න වෙන්නේ. මොකද නායක හාමුදුරුවෝ හරහා තමයි භික්ෂුන් වහන්සේලා හසුරවන්නේ පාලනය වෙන්නේ නායක හාමුදුරුවෝ. නායක හාමුදුරුවන්ට අත්‍යවශ්‍යයෙන්ම මේ සද්ධර්ම පුණ්‍රික සූත්‍ර දේශනාවේ තියෙන මේ උපමාව තේරුම් ගන්න බැරි වීමත් තමයි එහෙමනම් මේ සූත්‍ර දේශනාව පිළිබඳව තේරුම් අරගෙන වටහාගෙන විකාශන කටයුතු කිරීම සඳහා උන්වහන්සේලා ඉදිරිපත් නොවීමේ ප්‍රබල හේතුවක් බවට පත් වෙන්න ඕනේ කාරණාව. එහෙමනම් විශේෂයෙන්ම මේ ගිනිගත් මන්දිරය කියන මේ උපමාව තුළ පැහැදිලිවම වෙන්නේ අතරම මේ සංසාරගත මිනිසුන් මිනිසයා මේ සත්වයා සසර යන්නේ හරියට ගිනිගත් ගේ කියන එක උපමාව. රාග, ද්වේෂ, මෝහ වලින් ගිනි ගන්නවා. අන්නේ ගිනිගත්තා වූ සිත් සතන් වලට දීපු උපමාව තමයි ගිනිගත් ගේ. ඒක තව උපමා කීපයක් අත වශයෙන් මේ සම්බන්ධයෙන් තියෙනවා. ගිනිගත් ගේ කියන උපමාව තියෙනවා. ඒ වගේම අර පුත්‍රයා සහ පියා සම්බන්ධයෙන් උපමා තියෙනවා. මේ සෑම තැනකම තවත් අවස්ථා කීපයක් තියෙන මේ පුත්‍රයා සහ පියාණන් සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය කියලා විශේෂ පරිච්ඡේදයක් තියෙනවා. පෙර බුදුවරු සම්බන්ධයෙන් බුදුවරුන්ගේ ස්වභාවය සම්බන්ධයෙන් මොකද බුද්ධ විෂය අචින්තයයි කියලා සාමාන්‍යයෙන් මම හිතන්නේ සාමාන්‍ය ආදාන කාරණාවක්. එහෙමනම් මේ නොදන්න කොටස, ඒ කියන්නේ හිතන්න බැරි, හිතා ගන්න බැරි දැනුවත් නැති කොටසක් තියාගෙන තමයි එහෙමනම් ওই නායක හාමුදුරුවෝ මේ ආකාරයට පිළි නොගෙන විශ්වාස නොකර මේක මේ බැහැර කරලා තියෙන්නේ කියන එක හැම කෙනෙකුටම තේරුම් ගන්න වෙනවා. අවස්ථා කීපයක් මැතරම සම්බන්ධ වෙලා තියෙනවා. පියා සහ පුතා දරුවෝ, පියා සහ දරුවෝ විදියට තමයි මේක තියෙන්නේ. එහෙමනම් භික්ෂුන් වහන්සේලාගේ පැත්ත තුළ එවැනි නායකත්වයක් හරහා පමණයි ඒ කියන්නේ පියෙක් සහ දරුවෝ අතරේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුළුවන් හැකියාවක් තියෙන භික්ෂුවක් අනිවාර්යයෙන්ම නායකත්වයේ හරහා පමණයි එහෙමනම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියන එක අපිට අද වර්තමානයේ එකඟ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දැන් සංඝ පීතෘවරු කියලා අපි අහලා තියෙනවා. අතීතයේත් එවැනි සංඝ පීතෘවරු ඉඳලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. එහෙමනම් බුදු පියාණන් කියලා අපි එකක් අහලා තියෙනවා. එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? නායකයන්ට
මෙන්න මේ ප්‍රශ්නේ. එතකොට විශේෂයෙන්ම කිරිබත් ගුණ හාමුදුරුවෝගේ භූමිකාව ගත්තාම පස්සේ පියෙක්ගෙන් පුතෙක්ගෙන් ඒ අදාළ උපමාව ගලප ගන්න උන්වහන්සේට බැරි වීම තමයි මේ මිත්‍යා ප්‍රබන්ධයක් කියන තැන දක්වා තල්ලු වෙලා බුදුන්ට දක්වපු ඒ නිග්‍රහය ඒ නිවැරදිම බුද්ධ දර්ශනයට දක්වපු නිග්‍රහය අද වර්තමානයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා සාමාන්‍ය ජනතාවට. එහෙමනම් විශේෂයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත උපමා ඇතුළු සියලු කරුණු කාරණා මේක පිළිගන්න පුළුවන් මේක පිළිගත යුතු දෙයක් ආකාරයට කරන විග්‍රහයන් ඉදිරි කාලයේදී දිගින් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතු මෛත්‍රී බුදුන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ කියන්නේ කවුද කියන යන වගත් දෙකම එකට සමබර කරලා තමයි මේ පැහැදිලි කිරීම මාලාව කරගෙන යන්නේ. සුගත තථාගතවරේ කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත වූ පරිනිර්වාණ ධාතුව දැක නැගිට්ටා වූ සම්මා සම්බුදු කෙනෙක්. ඒ වගේම ਸਰව තථාගත කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැති යුග දෙකක් තමයි අතර මෙතන සුගත තථාගත සහ ਸਰව තථාගත කියන්නේ යුග දෙකක්. ඒ යුග දෙක මොකක්ද කියන එක යන වග අපි ඉදිරි කාලේදී දිගින් දිගටම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනම් මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ මේ සමාජ මාධ්‍යයට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක රට ලෝකය අරුබුදකාරී තත්ත්වයකට පත්වෙච්ච අවස්ථාවක සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාවෙහි විකාශන කටයුතු සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගා ගැනීම සඳහා තමයි මේ ආකාරයේ මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ සමාජ මාධ්‍යයට. එහෙමනම් තවදුරටත් මෙවැනිම වීඩියෝ එකකින් අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා මතු මෛත්‍රී පුදුන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ පීඨ ආරක්ෂාව රැකවරණය සියලු දෙනාටම ලැබේවා.